Voice of Family. Ayubowan Sri Lanka. Welcome to the first season of Theatre Voice of Family. සංගීතය කියලා කියන්නේ හදවත් එක් කරන හදවත් යා කරන හරිම අපූර්ව දෙයක්. එතකොට ෆැමිලි එක කියලා කියන්නේ ජීවිතේ බැඳීම් එක්ක එකතු කරන ලස්සන කරන හරිම අපූර්ව තැනක්. Music and family. සංගීතයයි පවුලයි දෙකම එකට එකතු වෙලා ලස්සන ජර්නි එකක් යන්න පුළුවන් ප්‍රථම සහ එකම තැන තමයි මෙසේජ් එක. So here it is, the celebration of family with music. අද second day එකේ first round එකේ contest කරන families 10 තමයි Vasana Galigamuwa and Tikshana Galigamuwa from Yatiyantota. Coming up next, Vasana and Tikshana from Yatiyantota.
එන්නකෝ මෙතනින් හිට ගන්නකෝ අක්කේ ටිකක් එන්නකෝ නංගිට ලං වෙන්නකෝ හොඳයි අපි ගොඩාක් එන්ජොයි කරා song එක මම දැක්ක අපේ ජජස්ලත් ඒ වගේම එන්ජොයි කරනවා ඉරෝෂා right let's go for the judgment නේ එහෙනම් Yes. right judge Neil ඉතින් දෙන්නගේ උත්සාහයයි මම හිතන්නේ ගොඩක් හොඳට දෙන්න ප්‍රැක්ටිස් කරලා තියෙන බව පේනවා. මම දන්නේ කවුද අක්කා කවුද නංගි? මේ අක්කා. රයිට් හරි. ඉතින් අක්කාගේ මග පෙන්වීමට නංගි යනවාද? එහෙම නැත්නම් දෙන්නම ක්ලාස් එකකට යනවනේ? ක්ලාස් එකකට يعني වෝකල් වලටම කියලා යන්නේ නැහැ. ඉස්කෝලෙන් තමයි ඉගෙන ගන්න. ඉස්කෝලේ හොඳ අපි ගෙදරදී තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඉස්කෝලේ හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා වගේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ටීචර් හොඳයි වගේ. කවුද මන් දන්නේ. කොහොමුණත් දෙන්නගේ ගායනය ගොඩාක් හොඳ මට්ටමක තිබුණා. අපි ප්‍රාර්ථනා කරනවා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. judge Gayatri මම කියන්නේ ඒක තවත් විශේෂයි ඒ කියන්නේ ඉස්කෝලේදී එහෙනම් හොඳ ටීචර්ස්ලා ඇති කොහෙද ඉස්කෝලේ? කෑදේ රාජසිංහ මහාවිද්‍යාලය රුවන්වැල්ල. බොහොම හොඳ ගායනයක්. අනිත් එක දෙන්නාගේ හඬ මුසු වෙන තැන්වලත් උගුල හොඳට ගායනා කරා. සුබ පතනවා ඉදිරියට. Thank you. judge Dimanka ඔය ඇතර මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ගොඩාක් අහලා තින්නේ අර ගොඩාක්ම විරහ ගීත ගොඩාක්ම පපුව කඩාගෙන යන මුතු විරහ ගීත. ඉතින් ඒ අතරේ මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ගායනා කරපු ඉතාමත්ම මේ ආදර ගීතයක් මේ ගායනා කරන ඒ වගේ තව ගීත ගායන. එතකොට ඒ මූඩ් එක එතුමාගේ ගායනාව තුළ අනිවාර්යෙන් මේ මූඩ් එක හරියටම තියෙනවා. මම දැකපු ඒ වගේ අති විශිෂ්ට ගායන ශිල්පියෙක් තමයි මිල්ටන් මල්ලවරච්චියන් කියලා කියන්නේ. ඉතින් ඒ තිබ්බේ හැපි මූඩ් එක ඒ විදිහටම කන්ටිනියු කරා ඔයගොල්ලෝ. ස්පෙෂලි අක්කගේ සිංගින් වල වොයිස් කන්ට්‍රෝල් එක සහ වොයිස් එක එළියට දානකොට යාගේ ස්කිල් එක අපිට හොඳටම දැක්කා. නංගිලා පොඩ්ඩක් ඒ ෆීලිංගස් පැත්ත තව චුට්ටක් තියාගත්තරන් අක්කට හා සමානවම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕවරෝල් මරු අපි හොඳට එන්ජොයි කරා. ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ලොකු ටැලන්ට් එකක් තියෙනවා. right අක්කේ දැන්වත් hina වෙන්නකෝ හොඳයි දෙන්නම ගිහිල්ලා ඉඳගෙන ඉන්න අපි බලමු ජජ්මන්ට් එක මොකක් වෙයිද කියලා හොඳයි නිරෝෂා ඔව් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද දවසේ කන්ටෙස්ට් කරපු අයගෙන් ඊළඟ රවුන්ඩ් එකට යන්නේ කවුද කියලා දැනගන්න ඒ ක්‍රූෂල් මොමන්ට් අවසාන තරංකරුවන් දෙවන වටේට යන කවුරුද හිතන්නේ හිතුවා හරිය වාසනා සහ තීක්ෂණා එන්න right හොඳයි ඉතින් මේ පවුල් පහ තමයි ෆස්ට් රවුන්ඩ් එකට කම්පීට් කරලා සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්නේ ඉතින් hina වෙන්නකො තවමත් බයෙන් ඉන්නේ සැකද නෑනේ right okay ඒ වගේම අපි තරංකර අනිත් පවුල් හැමෝන්ටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හොඳ තරඟයක් දුන්නා. ඉතින් ඒ වගේම අපිට තව ටයිටල් එකකුත් තියෙනවා ඉරෝෂා. දෙන්න. Voice of Family stage එකේ අපි Song of the Day ටයිටල් එක දෙනවා. නේද? right. අද Song of the Day ටයිටල් එක දිනාගෙන ඉන්නේ කවුද කියලා දැනගන්න කැමති නම් එයාලා ඉන්නෙත් මෙතනම තමයි. right කවුද කියලා හිතන්නේ? වාසනා and තීක්ෂණා congratulations
අපි ආපහු ඔයගොල්ලන්ව හම්බ වෙන්නේ ලබන සිකුරාදා රාත්‍රී 7ට. එහෙනම් පවුල් පිටින්ම අපි එනකන් බලාගෙන ඉන්න. This is Theatre Voice of Family. Bye. Theatre Voice of Family.